ගයිස් අපේ ගෙදර තියෙනවා එක නීතියක්. ඒක තමයි අපේ ලොකු පුතාලා දෙන්නට ඒක තමයි ඒගොල්ලෝ ගෙදර වැඩ කරන්න ඕනේ. ඒ ගෙදර වැඩ කරනවට අපි ඒගොල්ලන්ට සල්ලි ගෙවනවා. ඒක නිකන් අර වැඩ කරලා සල්ලි ගන්නවා වගේ තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ලොකු වැඩ නෙමෙයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉස්කෝලේ යනකොට ඒගොල්ලෝ ඇඳුම් ඇඳ ගන්න එක, දත් ටික මදින එක, টয়ලට් ගියාම ඒ වැඩ කටයුතු කරන එකට අපි ඒගොල්ලන්ට ගෙවනවා ගාණක්. සතියකට එක ගාණක් ගෙවනවා. ඉතින් අපි ගාව ලිස්ට් එකක් තියෙනවා. ඒ දවසකට ඒ ටික කරාම ඒගොල්ලන්ට ඒගොල්ලෝ කාමරේ සුද්ධ කරගන්න එක ඒගොල්ලන්ට පොඩි ගාණක් ගෙවන. කියන්නේ පෙන්ස 50ක්, පෙන්ස 70ක්, පෙන්ස පවුමක් වගේ පොඩි ගණන් අපි ඒගොල්ලන්ට ගෙවනවා ඒවට. ඉතින් ඒවා ඒගොල්ලෝ එකතු කරලා ඒගොල්ලන් කැටයක් තියෙනවා කැටයට දානවා. ඒ කැටයට දාලා අවුරුද්ද අවසානයේ ඒගොල්ලන්ට අපි ඒක තුනකට බෙදනවා. තුනකට බෙදලා එකක් ඒගොල්ලන්ට ඕන දේවල් ගන්න අපි දෙනවා. අනිත් එක තමයි ඒගොල්ලන්ගේ බැංකුවට දානවා ඉතුරු සල්ලි ටික. ඊට පස්සේ අනිත් භාගේ අනිත් එක අපි ඒගොල්ලන්ට කියලා තියෙන අපි ඒක ඩොනේට් කරන්න ඕනේ කාට හරි කියලා. ඉතින් අපි ඒගොල්ලන්ගේ ගිය අවුරුද්දේ සල්ලි අපි අර ලංකාවේ ප්‍රොජෙක්ට් එකක් කරානේ ඩොනේෂන් එකක් කරානේ. ඉතින් ඒකට අපි සල්ලි වේදන් කළා. අපි දැන් මේ අවුරුද්දේ අපි ඒ සල්ලි තීරණය කළා ලංකාවේ ගම් වතුර ආදාළ හැටියට දෙන්න. ඉතින් මම ඒගොල්ලන්ට කිව්වා ඔයාගොල්ලෝ පවුම් 50ක් දුන්නොත් ඒ කියන්නේ මම ඒක ඩබල් කරනවා කියලා. ඒගොල්ලෝ පවුම් 50ක් දුන්නොත් මම පවුම් 100ක් දෙනවා කියලා. ඉතින් ඇත්තටම පුතාලාගේ තියුණා account ඒගොල්ලෝ කැටේ ඒගොල්ලෝ මට දුන්නා පවුම් 50ක්. ඉතින් ඒ 50ත් එක්ක මම පවුම් තව වැඩිපුරත් එක දාලා 150ක් දාලා පවුම් 200ක් අපි ලංකාවේ ෆ්ලඩ් ඩොනේෂන් එකට දුන්නා. ලංකාවේ ගවර්න්මන්ට් එකේ account එකට අපි දැම්මා ඒ සල්ලි. ඉතින් ඒගොල්ලන්ට හරි සතුටුයි මේ වැඩේ කරන්න පුළුවන් වුණාට ඇත්තටම ඒක හරි කරන්න ඕන වැඩක්. අපි හැමෝම කරන්න ඕන වැඩක්. මොකද මේ වෙලාවේ ලංකාවට සෑහෙන්න ආධාර අවශ්‍යයි. ඉතින් ඊට අමතරව අපි තව දෙයක් කරා. අපේ මමයි අපේ අක්කලා දෙන්නයි අක්කලා මෙහි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝයි අපිට හැම දෙයකටම උදව් කරන අපේ ලංකාව අපිට පුළුවන් තියෙන මෙහි ඉඳන් පුළුවන් සල්ලි යවන්න විතරයි. ඉතින් ලංකාව අපේ මල්ලිලා දෙන්න අපේ පුංචි පුතාලා දෙන්න දර්ශනයි දුර්ශානයි. ඉතින් ඒගොල්ලන්ගේ වයිෆ්ලා දෙන්නයි නිපුණි නංගි දිනාංකි නංගි. ඉතින් මේ හතර දෙනා සෑහෙන මහන්සි වුණා. මහන්සිලා අපි රත්මලානේ ආමි කැම්ප් එකේ කතා කරලා ඒගොල්ලන්ට අවශ්‍ය බඩු මොනවද කියලා බලලා ඉතින් ඒගොල්ලෝ අපිට කිව්වා ඒගොල්ලන්ට ඕන වෙන්නේ මොකද දැන් ගොඩක් අය ලංකාවේ මොකද මේ ගෙවල් වලට යන අවස්ථාවනේ දැන් තියෙන්නේ. ඉතින් ඒ ගෙදෙට්ට යනකොට ඒගොල්ලන්ට අවශ්‍ය වෙන වලම් පිඟාන් මුට්ටි එතනින් ගියාම හැන්දි එතනින් ගියාම තව ඇඳුම් වැළඳුම් ඒ වගේ දේවල් තමයි ඕනි කියලා කිව්වේ. ඒ හතර දෙනා ගිහිල්ලා සෑහෙන මහන්සියලා මුට්ටි හට්ටි ඔක්කොම අරගෙන ඒගොල්ලෝ ආමි කැම්ප් එකට බාර දීලා තියුණා. ඇත්තටම තියා අපි මේ වෙලාවේ අපිට කරන්න පුළුවන් උපරිමය අපි ලංකාවට කරන්න ඕන. මොකද මේ වගේ ඩිසාස්ටර් එකක් ලංකාවට මීට කලින් ඇවිල්ලා නැහැ. ඉතින් අපිට පුළුවන් හැම විදිහටම අපි උදව් කරනවා. ඉතින් මම ඕගොල්ලන්ගෙනුත් ඉල්ලන්නේ ඇත්තටම මේ වගේ වෙලාවක පුළුවන් මුදලක් හරි මොන විදිහකට හරි මේ වෙලාවේ ලංකාවේ මිනිස්සුන්ට උදව් කරන්න කියලා. මොකද ඒක අපි හිතන්නකො පවුන් 10ක් යව කියලා එක පවුන් ඒක ලංකාවට ඒක ගොඩක් වටිනවා මේ වෙලාවේ. මොකද ඔක්කොම කර්මාන්තශාලා ගොඩක් ඒවට හානි වෙලා තියෙනවා. ඉතින් එක්ස්පෝර්ට් මේ වෙලාවේ වෙනවා අඩු ඇති. ඇත්තටම පුළුවන් විදිහට Tamanට පවුන් 10ක් යන්න පුළුවන් නම් 20ක් යන්න පුළුවන් නම් ඇත්තටම ඒක ලොකු උදව්වක් වෙනවා මේ වෙලාවේ. අපි ඉතින් හැමෝටම ආරාධනා කරනවා මේ නැචරල් ඩිසාස්ටර් එකෙන් අපිට ගොඩ යන්න පුළුවන්. අපි හැමෝම එකතු වුණොත් ලෝකේ ගොඩාක් රටවල ගොඩාක් ලාංකිකයෝ ඉන්නවා. ඉතින් ඇත්තටම ඉංග්ලන්ඩ් වල සෑහෙන ඒ කියන්නේ UK වල මාර විදියට ලංකාවේ මම හිතන්නේ මිලියන එකකට කිට්ටු කරලා ලාංකිකයෝ ඉන්නවා මේ රටේ. ඉතින් ඇත්තටම අපිට පුළුවන් ගොඩක් ලොකු දෙයක් කරන්න මේ රටේ ඉඳලා. ඉතින් මම ඔයගොල්ලෝ හැමෝටම ආරාධනා කරනවා මේ ඩිසාස්ටර් එක වෙලාවේ පුළුවන් තරම් උපරිමයේ ලංකාවට උදව් කරන්න කියලා. Dylan, do you want to say something? Yeah. Go on. In Sri Lanka, there has been a natural disaster, a flood, and our brothers and sisters have no schools to go to, no houses, and no food. So can you please help them to rebuild the country by donating some money? Even a little bit will help them. Thank you. Thank you, Dylan. Thank you. In Sri Lanka, there's been a natural disaster, a flood, and our brothers and sisters
have lost their homes, their schools, and their food supplies. So even a bit of donation can make a big difference. Can you please help them fix the country? Thank you. ප්ලේට් එක කොහෙද? අතන. මේ ඇඳුම් ටික අරන් දෙන්න කිව්වනේ. අරුන් එහා පැත්තට. මේ දෙකම ලොකු එකනේ